Hi, hello, welcome to Tulak 14. ඔයාලා මේ බලන්න මගේ pre-shoot log එක. ඉතින් මීට දවස් කීපයකට කලින් මම YouTube comment එකේ poll එකක් දාලා ඇහුවා ඊළඟට ඕනේ bright to be log එකද pre-shoot log එකද කියලා. ඉතින් ගොඩ දෙනෙක් request කරලා තිබුණේ bright to be log එක උනාත් edit කරලා තිබුණේ මේ log එක නිසා මම හිතුවා මේකම upload කරනවා කියලා. මම මේ කොහෙද ඉන්නේ කියලා ඔයාලා දන්නවද? මං ඉන්නේ මගේ wedding plan එකත් එක්ක මගේ pre-shoot appointment එකේ. ඉතින් මේ වෙද්දි decide කරලා තිබුණේ කොයි විදිහේ theme එකක්ද යන්නේ කියන එක මගේ ඔළුවේ තිබුණා. ඉතින් මං ඒකත් එක්ක මගේ wedding plan එකත් එක්ක කතා කරා කොයි විදිහටද costumes යන්නේ, locations කොහෙද ගන්නෙ, day shoot එකකට යනවද, night shoot එකකට යනවද, ඒත් එක්කම costumes මගේ එකත් එක්ක groom ගේ costumes කොහොමද color balance කරන්නේ, ඒත් එක්කම අපේ theme එකට හරියන poses මොනවාද, එතකොට අපි pre-shoot එකට prepare වෙන්න ඕනේ කොහොමද, ඒකට ready වෙන්නේ කොයි විදිහටද, මොනවාද ලෑස්ති කරගන්න ඕනේ, ඒ හැමදේම අපිට කියලා දෙන ගමන් ඉන්නේ. මේ appointment එකෙන් පස්සේ තමයි මම costumes ගන්නත් ගියේ. ඒ වෙනකන් කොහොමද කලර්ස් යන්නේ කියන එක මම වැඩි හිතන්න ගියේ නැහැ. ඉතින් අපි හිතපු විදිහට ඒ තීම් එකට මැච් වෙන විදිහට අපි costumes ගත්තා. ඇත්තටම අපේ pre-shoot එක themes දෙකක් යටතේ shoots දෙකක් තිබුණා. මේ තියෙන්නේ මගේ main shoot එක. මේක අපි night shoot එකක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහේ shine red එකට ගියොත් හොඳයි කියන එක අපි කලින්ම කතා කරගත්ත සහ groom එක black color එකෙන් තමයි යන්නේ. ඉතින් මම මගේ frock එක මේ විදිහට තමයි එන්නේ. මේකත් එක්ක tail එකක් එනවා. මේ frock එක ඇත්තටම අර ඇඟට තියලා තමයි කපන්න ඕන. ඉතින් මේක තමයි කරන්නේ. අන්දන ගමන් එවෙලට තමයි මහන්නේ. මේ ඔයාලා දකින්නේ almost වැඩ ඉවර වෙලා තියෙන frock එක. හැබැයි මේකෙත් අපි පොඩි adjustments කරා පස්සේ මේකේ tail එක ටිකක් වැඩි කරා. එහෙම පොඩි දේවල් වෙනස් කරා. මේ විදිහට tube එකක් විදිහට sleeveless tube dress එකක් තමයි මට ඕන වෙලා තිබුණේ. ඇත්තටම මේක හරිම ලස්සනට මට කරලා දුන්නා. මම salon Delisha එකෙන් තමයි මගේ going away frock එක pre-shoot costumes දෙකම කරගත්තේ. හරිම neat එකට හරිම ලස්සනට මට ඒ costumes කරලා දුන්නා. ඔයාලට පේනවනේ මේක පුදුම ලස්සනයි. ඇඟේ ගානට තියෙනවා. අපි මේකේ පොඩි වෙනස්කම් කරා. මම කලින් කිව්වා වගේ මේකේ මේ tail එක මදි කියලා හිතුන නිසා අපි frock එකේ පිටිපස්සට ටිකක් ලොකු tail එකක් add කරා. මේ තියෙන්නේ final look එක tail එක add කරන්න කලින්. pre-shoot location එක විදිහට අපි තෝරගත්තේ Colombo city area එක. ඉතින් night shoot එකක් කියලා කිව්වට අපි sunset එකත් එක්ක තමයි මේ photoshoot එක කරනවා කියලා හිතුවේ. මම මේ final fit on එක කරන්නේ අපි කොළඹ යන්න දවස් 2කට කලින්. ඒ කියන්නේ හරියටම pre-shoot එකට දවස් 2කට කලින් තමයි මම මේ fit on එක කරන්නේ. ඉතින් මම final fit on එක කරලත් අපි ආයෙම අර tail එක දාලා මේකේ පොඩි වෙනස්කම් ටිකක් කරා. එතකොට මෙතන නැහැ මගේ අනිත් frock එකේ fit on එකේ videos නැහැ. මේ frock එක පොඩ western type එකට යන නිසා මේ theme එක අපේ අනිත් photoshoot එක ගොඩක්ම simple casual theme එකකට තමයි යන්නේ. ඉතින් ඒක කරන්නේ අපි beach එකක. ඒ නිසා මම short frock එකක් ඒකට කරගත්තේ. ඒකේ fit on videos නැහැ. ඒකත් කරේ salon Delisha එකෙන්. ඒකත් හරිම ලස්සනට මං ආස විදිහට මට ඕන විදිහට කරලා දුන්නා. අතරමැදින් පොඩි ඇඩ් එකක් දාන්නත් උනා මේ විදිහට. ඉතින් මගේ ගවම ලස්සනයි කියලා salon එකේ අක්කේ මගේ TikTok එකක් shoot කරන ගමන් තමයි ඉන්නේ. මට ඉතින් ඒ වගේ වැඩ ගොඩක් ලස්සනට කරන්න බෑ. ඉතින් කොහොම හරි එයාට ඒකත් කරලා දීලා
මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක මගේ ගවුම. ඒක ඇත්තටම හරිම ලස්සනයි. මම ඉතින් ඒ වැඩේ ඉවර කරලා ගෙදර ගිහින් මගේ කොණ්ඩෙට ෆස්ට් ටයිම් කලර් එකක් දැම්මා. මම ඊට කලින් මගේ කොණ්ඩෙට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා නියන් ෂෝට් එකට ලස්සනට තියෙයි කියලා. මම ඒක ගෙදර තනියම තමයි දාගත්තේ. මේ තියෙන්නේ මේ මම පළවෙනි පාට ටෙස්ට් කරන්න ඉස්සරහින් විතරක් කලර් කරලා බැලුවා කොහොමද ඒක ඉන්නේ කියලා. ඒක ඇත්තටම ලස්සනට තිබුණ නිසා මම කොණ්ඩේ හයිලයිට්ස් වලට කලර් එක දැම්මා. මේ තියෙන්නේ පහුවදා අපි කොළඹ යන දවසේ ප්‍රී ෂූට් එක දවසේ තමයි අපි උදේ යන්නේ. මොකද ෂූට් එක තියෙන්නේ හවස නිසා. මං තනියම නෙවෙයි ගියේ. ඉතින් ආන්ගේ බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නත් ඉතින් නැට්ට වගේ කොහෙ ගියත් පස්සෙන් එනවනේ. මේ ඉතින් අපි කොළඹ වලට ගිහිල්ලා අපිව පික් කරන්න එනකන් තුන්දෙනා පොඩි චැට් එකක් දාගෙන මෙතෙන්ට වෙලා හිටියා. ඉතින් අපි මුලින්ම යන්නේ අපි නතර වෙන තැනට. එතෙන්ට ගිහිල්ලා තමයි සලෝන් එකට ගිහිල්ලා ඩ්‍රෙස් කරලා ෂූට් එකට යන්නේ. ෂූට් එකට යන්න තියෙන්නේ හවස 4ට. ඉතින් ඩ්‍රෙස් කරන්න මම 2 වෙද්දි සලෝන් එකට යන්න ඕනේ. ඉතින් අපි දැන් මේ යන්නේ අපි නතර වෙන තැනට. ඉතින් මෙයා ආව අපිව ගන්න. මොකද අපි ඉක්මනින් යන්න ඕනේ නතර වෙන තැනට. වොෂාත් දාලා රිෆ්‍රෙෂ් වෙලා තමයි ෂූට් එකට යන්න ඕන. එහෙම නැති වුණොත් ටයර්ඩ් වෙන්න නිසා. එතකොට මේ ඉන්නේ අපේ මස්සිනා. දෙයක් ඉන්නවා අපේ බේස්මන් කෙනෙක්ට. ඉතින් ඒ තුන්දෙනායි අපි දෙන්නයි දැන් මේක තනිකරම ට්‍රිප් එකක් වෙලා තියෙන්නේ. මොකද අපි දවස් 2ක් නතර වෙන්න යන්නේ. මොකද අනිත් ෂූට් එක තියෙන්නේ හෙට උදේ. ඉතින් ඒකත් ඉවර වෙලා මෙහි තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ඒ ඔක්කොම ඉවර කරගන්න තමයි අපි මේ ට්‍රිප් එක දාගත්තේ. ඔන්න දැන් අපි නතර වෙන තැනට ආවා. අපි ඉන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ අපි තුන්දෙනාගේ රූම් එක. අපි දැන් වොෂ් එකක් දාලා පොඩ්ඩක් නිදා ගන්න ඕන. මොකද හරිම මහන්සි උදේම නුවරින් ආවේ. ඔන්න අපේ සුපර්වයිසර් ඇවිල්ලා රූම් එක චෙක් කරා. අපි දැන් බලමු මේකේ බැල්කනි එක කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි එළියට ගියාම තියෙන්නේ. මේක තමයි වොෂ්රූම් එක. ඉතින් අවුලක් නැහැ. අපි අදයි හෙටයි දවස් 2 මෙතන තමයි ඉන්නේ. අපි එනකොට කෑමත් අරගෙනම තමයි ආවේ. මොකද අපිට මෙතනම කාලා යන එක ලේසියිනේ. ඉතින් අපි වොෂ් දාලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා යනවා කියලා හිතුවට අපි මෙතෙන්ට එද්දිම 12 පහ වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා අපිට ලොකු ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද අපි හැමදේම කරගෙන 2 වෙද්දි සලෝන් එකේ ඉන්න ඕන. මොකද ඩ්‍රෙසින් වලට 2 hours වත් යයි කියලා කිව්වා. සහායාලා තාම මගේ කොණ්ඩේ දැකලා නැති නිසා මම දන්නවා ඊටත් වැඩි වෙලාවක් යනවා මගේ ඩ්‍රෙසින් එකට. මොකද අපි 4 වෙද්දි ෂූට් එක කරන්න ලොකේෂන් ඉන්න ඕන. ඉතින් ඒ නිසා අපිට ලොකුවට එහෙම ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි ගෙනාපු කෑමත් කාලා අමතරව ගෙනාපු පොඩි දේවලුත් අරගෙන ඊට පස්සේ මේ කරන්නේ වැදගත්ම වැඩක් මගේ නේල්ස් දාන එක. මට නේල්ස් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. මම හිතාගෙන හිටියේ ඩ්‍රෙස් කරන සලෝන් එකෙන්ම නේල්ස් කරගන්න. හැබැයි ඒකටත් මට ටයිම් එක නැති වුණා. ඒ නිසා මම ප්‍රෙස් ඔන් නේල්ස් තමයි දාගත්තේ. මම ග්ලූ එකයි ග්ලූ ස්ටික් එකයි දෙකම යූස් කරලා කොහොම හරි මගේ නේල්ස් ටික දාගත්තා. ඉතින් අවුලක් නැහැ. ෂේප් එකේ ඒක ලස්සනට තිබුණා. දැන් මේක හෙට උදේ ෂූට් එක ඉවර වෙනකන් ගලව ගන්නේ නැතුව පරිස්සම් කරන එක තමයි අමාරුම වැඩේ. හරි දැන් කොහොම හරි අපි හැමදේම ඉවර කරගෙන ලෑස්ති වෙලා දැන් සලෝන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් දැන් කොහොමත් අපිට වෙලා ගිහින් තියෙන්නේ. ඒ අතරේ අපිට කොහොම හරි සලෝන් එකේ යන්න තියෙන ලොකේෂන් එකත් වැරදිලා අපි යන්න තියෙන බ්‍රාන්ච් එකට. ඒ කියන්නේ මම අපොයින්ට්මන්ට් එක දාපු බ්‍රාන්ච් එකට නෙමෙයි වෙන බ්‍රාන්ච් එකකට තමයි ගියේ. In 600 meters, your destination will be on the left. මම අපොයින්ට්මන්ට් එක දැම්මේ ඩීස් සලෝන් එකේ. හැබැයි මම කොළඹ බ්‍රාන්ච් එකේ අපොයින්ට්මන්ට් එක දාලා අන්තිමට අපි ගිහින් තියෙන්නේ තලවතුගොඩ බ්‍රාන්ච් එකට. හැබැයි එතන එන්න ස්ටාෆ් එක හොඳ නිසා සහ එදා වැඩි රෂ් එකක් තිබුණේ නැති නිසා අන්තිමට මම එතනින්ම ඩ්‍රෙස් කරගත්තා. මොකද මට ආයෙම මම අපොයින්ට්මන්ට් එක දාපු බ්‍රාන්ච් එකට යන්න උනා නම් තව ටිකක් වෙලා යනවා. මොකද මේ වෙද්දිත් වෙලාව ගොඩක් ගිහින් තිබුණේ 2:00 වගේ වුණා මෙතෙන්ට එද්දි. ඉතින් අපි ඉක්මනින්ම
ඩ්‍රෙස් එක ඇඳගෙන මගේ hair එකට ගියා. මොකද මට hair එකට තමයි ගොඩක් වෙලාව යන්නේ මේකප් එකට වැඩි. මං hair එක කොහොමද දාන්නේ කියලා ඇත්තටම ඩිසයිඩ් කරලා තිබුණේ නැහැ. මොකද මට ඕනේ උනේ loose hair දාන්න කොණ්ඩේ පොඩ්ඩක් curl කරලා. හැබැයි ඇත්තටම මගේ කොණ්ඩේ දිග වැඩි හින්දා මගේ කොණ්ඩේ curl කරන එක හිතන තරම් ලේසි නැහැ. මොකද බර වැඩි නිසා කොණ්ඩේ curl එක ඉක්මනට යනවා. ඒ නිසා මං ඉතින් ඒ අදහස හිතින් අතෑරලා මම බන් එකක් දානවා කියලා හිතුවේ මටත් ඒක පහසු හින්දා. හැබැයි මට පොඩි ආසාවක් තිබුණා loose hair shoot එක කරන්න. මොකද එතකොට මට ඒක කවදා හරි මෙමරි එකක් විදිහට හරි තියෙනවානේ. මගේ කොණ්ඩේ ඉතින් මේ විදිහට හැමදාම තියෙන්නේ නැහනේ. හැබැයි ඉතින් යාළුවා මගේ කොණ්ඩේ මුලින්ම බැලුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. කොණ්ඩේ දිගත් එක්ක යාළුවා මගෙන් අහුවා ඔයා කොයි විදිහටද කැමති කියලා. හැබැයි මම ඇත්තටම මගේ හිතේ තියෙන දේ නෙමෙයි කිව්වේ. මම කිව්වේ මට මේ ඇඳුමට මැච් වෙන විදිහට මේ ඇඳුමට සූට් වෙන විදිහකට දාන්න කියලා. හැබැයි මගේ ඩ්‍රෙසින් එක බාරගත්ත අක්කේ යාම කිව්වා අපි කොණ්ඩේ කඩලා දාලා කොණ්ඩේ පොඩක් කර්ල් එකක් දීලා ලෙන්ත් එක අඩු කරමු කියලා. ඒ ඇත්තටම මගේ හිතේ තිබ්බ එකම තමයි එයා කිව්වේ. හැබැයි මං හිතුවේ නෑ ඒක එච්චර ලේසි වෙයි කියලා. ඇත්තටම ඒක ලේසි වුණෙත් නෑ. ඔයාලට මේ පේනවා වගේ 3-4 දෙනෙක් එකතු වෙලා ස්ටාෆ් එකේ මගේ hair එක හැදුවේ. මුලින්ම 3-4 දෙනෙක් එකතු වෙලා මගේ කොණ්ඩේ ගැට කඩන්න ගත්තා. ඊට පස්සේ මගේ කොණ්ඩේ sections වලට බෙදලා පොඩි sections වලින් තමයි curl එක කරේ. ඉතින් ඒක ඇත්තටම ලේසි නැහැ සහ වෙලාව ගොඩාක් යනවා. මම already salon එකට පරක්කුයි. ඒ නිසා shoot එකත් ඇත්තටම පරක් වුණා. මගේ dressing එකට වෙලාව ගියපු නිසා. හැබැයි යාළුවා මේ වැඩේ හරිම ලස්සනට කරා. මම ඇත්තටම මේ විදිහට hair එක දාන්න කලිනුත් try කරලා තියෙනවා. හැබැයි කිසිම salon එකකින් ඒකට කැමති වුණේ නැහැ. මොකද එයාලට time යන නිසා ඇත්තටම එයාලා කරන්න එහෙම ලොකු උනන්දුවක් නැහැ. හැබැයි මගේ මේ ඩ්‍රෙස් කරන අක්කි මගේ මේ කොණ්ඩේ හදන්නේ පිටිපස්සෙන් එයා තමයි මට මෙහෙම කරමු කියලාම සජෙස්ට් කරේ. ඉතින් ටයිම් එක ගියාට කොහම හරි අවසානයේදී ලස්සනට එයා මගේ hair එක මගේ හිතේ තිබුණ විදිහටම මම එක්ස්පෙක්ට් කරපු විදිහටම මට හදලා දුන්නා. ෂූට් එකට නම් දැනටම අපි පරක්කුවේ. අපි 4ට යන්න හිටියට අපිට කොහම හරි 5 වගේ වුණා එතනට යද්දී. ඔයාලට මොකද හිතෙන්නේ මගේ hair setting එක ගැන? අතරම මම නම් මාසයි මේ setting එකට. මේක ෂූට් එක ඉවර වෙනකම්ම මේ විදිහටම කිසිම ප්‍රශ්නයක් නැතුව මට තියාගන්න පුළුවන් වුණා. අපි ඉතින් ඉක්මනින් ආවා මොකද සන්සෙට් එක මිස් වෙයි කියලා. අපි ඇවිත් ඉන්නේ මරීන් ඩ්‍රයිව් එකට ෂූට් එක කරන්න. හැබැයි වාසනාවට ෂූට් එක කරගන්න පුළුවන් තත්ත්වයේ සන්සෙට් එකක් තාම ඉතුරු වෙලා තියෙනවා. ඔයාලට පේනවද මම දාපු කලර් එක තනින් පේනවා. ඒක ගොඩක්ම අවුවට ගියාම තමයි මේ කලර් එක පේන්නේ. ඇත්තටම ෆොටෝස් වලත් ඒක ලස්සනට කැප්චර් වෙලා තිබුණා. මෙයා ඩ්‍රෙස් කරපු සලෝන් එක නම් ඇත්තටම මතක නෑ. හැබැයි එයාගේ ඩ්‍රෙසින් එකත් මාර පර්ෆෙක්ට් තිබුණා. කොහොමද එයා මේ ලුක් එකටත් මාර කැමතියි. වෙඩින් එකටත් වඩා ලස්සනට එයා ඩ්‍රෙස් කරලා හිටියා ප්‍රී ෂූට් එක දවසේ. ඔන්න අපි හොන්දටම වෙලා ගිහිල්ලා ලොකේෂන් එකට ආවා. ඉතින් ආපු ගමන් ඉක්මනින් ෂූට් එකට ලෑස්ති වුණා. මොකද සන්සෙට් එක ගියොත් එහෙම ෆොටෝස් වලින් වැඩක් වෙන්නේ නැහනේ. අපේ වෙඩින් එක ප්‍රී ෂූට් එක දෙකම කරේ එවර්ටේල් වෙඩින්ග්ස්. ඇත්තටම යාළුවා මේ ෂූට් එක මාර ලස්සනට කැප්චර් කරා. මම ඔයාලට මේකත් එක්කම දාන්නම් අපේ ප්‍රී ෂූට් එකේ ෆොටෝස්.
විදිහට තමයි අපේ පළවෙනි ෂූට් එක ඉවර වුණේ. එහෙනම් අපි ආමු අපේ දෙවැනි ෂූට් එකට. මේ පහවදා පාන්දර 5ට වගේ මම උදේම නැගිටලා ලෑස්ති වෙන්න පටන් ගත්තා. මේක තමයි ෂූට් එකේ ඩ්‍රෙස් එක. මේක ෂෝට් ඩ්‍රෙස් එකක්. කලර් එක සාමාන්‍යයෙන් ලයිට් පින්ක් වගේ තමයි. මේකේ පොඩි ෂයින් එකක් තියෙනවා. මේක ඒ තරමට පේන්නේ නැහැ. මං හිතුවා බීච් එකේ ෂූට් එකක් නිසා ගොඩක් කැෂුවල් විදියට යන නිසා හරිම ලයිට් කාම් ෂේඩ්ස් යූස් කරනවා කියලා. එතකොට ගෲම්ගේ කලර් එක සාමාන්‍යයෙන් ඕෆ් වයිට් වගේ තමයි අපි සිලෙක්ට් කරගත්තේ. ඉතින් මං උදේම ඇහැරුණාට මේ කට්ටිය ඔක්කොම තාම නිදි. මොකද කලින් දවසේ ගොඩක් රෑ වෙනකන් අපි එළිය හිටපු නිසා හැමෝටම ටයර්ඩ්. හැබැයි ඉතින් මම උදේම නැගිට්ටා. මොකද මම තනියම ඩ්‍රෙස් කරගන්න ඕන නිසා. ඉතින් මේ ෂූට් එකට මම මේකප් එකක් දාන්න සලෝන් එකට ගියේ නෑ. මම තනියම තමයි මේකප් එක දාගත්තේ. මොකද මේකට ලොකු හෙවි මේකප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඉතින් මේක හරිම සිම්පල් විදිහට යන නිසා මම නැචරල් ලුක් එක එන විදිහටම මේකප් එකක් තනියම දාගත්තා. ඉතින් අපි ෂූට් එක කරන්නේ මවුන්ට් ලැවෙනියා බීච් එකේ. අපිට 6:00 අතර ලොකේෂන් යන්න ඕන. ඉතින් මෙතන ඉඳලා යන්නත් සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යනවා. ඒ නිසා තමයි මම උදේම නැගිටලා ඇඳ ගන්න පටන් ගත්තේ. ඉතින් අනිත් අයත් රෙඩි වෙන ගමන් ඉන්නේ. අපි ලොකේෂන් එකට යන ගමන්ම බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. මොකද එහෙම නැති වුණොත් අපිට ආය කන්න වෙලාවක් හම්බෙන්නේ නැහනේ. මේක තමයි ඉතින් මම තනියම දාගත්ත මේකප් එක. මම කොණ්ඩේ දැම්මේ පොයින්ට් එකක් විදිහට. මොකද කොණ්ඩේ ලූස් හෙයා දැම්ම නම් පොඩ්ඩක් කරදරයි බීච් එකේ හුලඟත් වැඩි නිසා. අවසානෙට අපි ලොකේෂන් එකට ආවා. ඒකට අපේ ෆොටෝග්‍රැෆර්ත් ඇවිත් හිටියේ. අපි ඊට පස්සේ ෂූට් එක පටන් ගත්තා.
අපේ ෂූට්ස් දෙකම ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඉවර වුණේ. ඉතින් අපි උදේ හරිම ලයිට් බ්‍රෙක්ෆාස්ට් එකක් නෙගත්තේ. ඒ නිසා අපිට ආයෙම බඩගිනි වෙලා අපි කෑම වගේක් ගන්න නතර කරා. අපි නතර වෙන තැනට ඇවිල්ලා උදේ ඉතුරු වෙලා තිබුණ ඒවයි අපි දැන් ගත්ත ඒවයි සේරම කන්න පටන් ගත්තා. මොකද ඒ වෙද්දි හොඳටම බඩගිනි. මොකද ෂූට් එකට සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ වෙලාවක් ගියා. කනබොන වැඩි ඉවර වෙලා අපි වොෂ් එකක් දාලා පැය දෙකක් විතර හොඳට නිදාගත්තා. මොකද අපිට හවස වැඩ කීපයකට යන්න තියෙන නිසා. අපි මුලින්ම ආවේ Walk to Glow එකට bridal shoes බලන්න. එතන ඇත්තටම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. ඒ වුණාට යන කස්ටමයිස් කරලා දෙන නිසා අපිට ෆිට ඔන් කරලා කලෙක්ට් කරගන්න ආයෙම එන්න වෙනවා. ඒ නිසා අපි එතනින් ගත්තේ නැහැ. අපි ආයෙම ආවා. අද දවසේ අවසාන වැඩේ අපි අන්තිමට ගියේ පෙටාවල බ්‍රයිඩල් ෆැබ්‍රික් එකට. මගේ කොයින වීකේ ෆැබ්‍රික්ස් ගන්න තමයි ගියේ. ඉතින් අපි ප්ලෑන් කරගෙන ආපු වැඩ ටික සේරම ඒ විදිහට ඉවර කරගත්තා. අපි එන ගමන් ඩිනර් එක ගත්තේ මෙන්න මෙතනින්. ඊට පස්සේ අපි නතර වෙන තැනට ඇවිල්ලා එදා දවසත් ඉඳලා පහවදා තමයි ගෙදර එන්න පිටත් උනේ. ඉතින් ඕක තමයි මගේ ප්‍රී ෂූට් එකේ විස්තරය. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. අපේ ප්‍රී ෂූට් එක ගැන ඔයාලට හිතන දේ පළවෙන් කමෙන්ට් කරගෙන යන්න. ලස්සන vlog එකක් කරගෙන ආයෙම එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. Relation